අද මම ඔයත් එක්ක කතා කරන්න ආවේ pH සම්බන්ධ ගැටලුවක්. මේක විශේෂයෙන් MCQ වලට එන ප්‍රශ්න ආකාරයක්. හරිද? ඒ කියන්නේ ද්‍රාවණ කීපයක් දීලා තියෙනවා. ඒ ද්‍රාවණ කීපය දුන්නට පස්සේ ඒ ද්‍රාවණ කීපයේ pH අගය අඩු එකේ ඉඳලා වැඩි එකට හරි වැඩි එකේ ඉඳලා අඩු එකට හරි කොහොමද අපිට පෙළ ගස්සන්න පුළුවන් කියන එක තමයි මම මේක කතා කරන්න යන්නේ. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. සාන්ද්‍රණය සෙල්සියස් 25 දී සාන්ද්‍රණය 0.1ක් බැගින් වන පහත ජලීය ද්‍රාවණවල pH අගයන් විචලන වන නිවැරදි පාටිය කුමක්ද? එතකොට මේකේ ද්‍රාවණ හතර දෙයක් තියෙනවා HCl, NH4Cl, NaCN, NaCl. එතකොට මෙතන මේ හතර දෙනාගෙන් අපි දැනගන්න ඕනේ මේ හතර දෙනා මොන ආකාරයේ හතර දෙනෙක්ද කියලා. ඒ කියන්නේ HCl කියන්නේ ආම්ලයක්, ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණයක්, සෝඩියම් සයනයිඩ් කියන්නේ ලවණයක්, සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණයක්. එතකොට මේ හැම කෙනාගේම සාන්ද්‍රණය 0.1යි. ඒ කියන්නේ මෙයාගේ සාන්ද්‍රණය 0.1 කියන තේරුම ඝන ඩෙසිමීටර් එකක් ගත්තොත් එතන මවුල 0.1ක් තියෙනවා. ඝන ඩෙසිමීටර් එකක් ගත්තොත් මවුල 0.1යි. ඝන ඩෙසිමීටර් එකක් ගත්තොත් 0.1යි මවුල තියෙනවා. ඝන ඩෙසිමීටර් එකක් ගත්තොත් ඒක තුල මවුල 0.1ක් තියෙනවා කියන එක තමයි මෙන්න මේකේ තේරුම. එතකොට ඔයා දන්නවා නැත්තම් දන්නේ නැති ළමයි දැනගන්න පුළුවන් pH ගේ 7 pH 7 කියන සීමාවෙන් අඩු පැත්ත. ඒ කියන්නේ වම් පැත්ත. ඒ කියන්නේ pH 6 5 4 3 2 1. අන්න මේ වම් පැත්තට තියෙන්නේ ආම්ලික ද්‍රාවණ වල pH අගය. එතකොට pH අගය 4 වැඩි වෙන්නේ බාෂ්මික ද්‍රාවණ වල. එතකොට pH අගය 4ට අඩු ඒවා තමයි ආම්ලික ගුණ වැඩි ඒවා කියලා කියන්නේ. pH අගය 4ට වැඩි ඒවා තමයි ආම්ලික ගුණ අඩු නැත්නම් බාෂ්මික ගුණ වැඩි ඒවා කියන්නේ. එතකොට මෙතන දීලා තියෙන හතර දෙනාගෙන් HCl කියන්නේ තමයි ආම්ලයක්. එතකොට මේ තුන් දෙනා ලවණ. මේ තුන් දෙනාම ලවණ. එතකොට මේ තුන් දෙනා ලවණ. මේ ලවණ වලින් අපි දැනගන්න ඕනේ මේ ලවණ වල ආම්ලික බාෂ්මික ස්වභාවය අපිට කියන්න පුළුවන්. කොහොමද? ලවණ හැදෙන ක්‍රම හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රබල අම්ලයයි ප්‍රබල බාෂ්මයයි එකතු වෙලා හැදෙන ලවණ. උදාහරණයක් විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකේ HCl ප්‍රතික්‍රියා කරන හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. මෙන්න මෙයාලගේ මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් වලින් හැදෙන මෙන්න මේ ද්‍රාවණ කියනවා උදාසීනයි කියලා. උදාසීනයි. එතකොට ප්‍රබල අම්ල දුබල බෂ්ම එක හැදෙන ලවණ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ප්‍රබල අම්ලය තමයි HCl, දුබල අම්ලය තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ දෙන්නෙන් හැදෙන්නේ මොකද්ද? ඇමෝනියම් ක්ලෝරයිඩ්. එතකොට මෙන්න මේ වගේ ඒවා. මෙතන ප්‍රබල අම්ලයක්නේ. ඒ හින්දා මේ හැදෙන ලවණය ආම්ලිකයි. ඒ කියන්නේ ළමයි දැනගන්න ඕනේ. ප්‍රබල අම්ලයක් එක්ක දුබල බෂ්ම ප්‍රතික්‍රියා කරලා හැදෙන ලවණය ආම්ලික ගුණ සහිතයි. අනිත් එක දුබල අම්ලය සහ ප්‍රබල බෂ්මය. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක HCN. එතකොට HCN ප්‍රතික්‍රියා කරපුවා හැදෙන්නේ මොකද්ද? සෝඩියම් සයනයිඩ්. එතකොට මෙතන ප්‍රබල බෂ්මය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එයාගේ ඒතර ප්‍රබල දුබල අම්ලය තමයි HCN. හරිද? එතන HCN. එතකොට මේ දුබල අම්ලයක්. එයාගෙන් තමයි මේ කැලෙන්නේ. එතකොට මේ ලවණයේ ප්‍රබල බෂ්මයක්නේ. එතකොට මෙතන මෙන්න මේ ලවණයේ බාෂ්මික ගුණ වැඩි. දැන් අපි මේක MCQ එකක් විදිහට ඉගෙන ගන්න හන්දා අපි මේ ටයිප් එක මතක තියාගමු. හරිද? එතකොට මේක කොහොමද බෂ්මයක් වෙන්නේ, මේක කොහොමද ආම්ලික ගුණ වැඩි වෙන්නේ කියන එක ජල විච්ඡේදනේ මේක පොඩ්ඩක් ඉස්සරහට කතා කරන්න තියෙනවා. නමුත් මේක MCQ එකට අවශ්‍ය වෙන විදිහට ඔයාලා මේ විදිහට ඔළුවේ තියාගන්න. එතකොට අනිත් එක මොකද්ද? දුබල අම්ලයයි දුබල බෂ්මයයි. එකෙන් හැදෙන අපි ගමුකෝ මොකද්ද ප්‍රතික්‍රියාව? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කෙනෙක් කෙනයි අනිත් කෙනා අපි ගමු ඇසිටික් අම්ලය ගමු. එතකොට ඒ දෙන්නෙන් හැදෙනවා මොකද්ද? මෙන්න මෙයා. CH3COO NH4. හරි. මේක ඇවිල්ලා ළමයි අපිට එම කෙලින්ම කියන්න බෑ. හරිද? ඒ කියන්නේ මෙතන මේ දුබල අම්ලයි දුබල බෂ්මයනේ. එතකොට එයාලගේ ආම්ලික සහ බාෂ්මික ඒ කියන්නේ Ka හා Kb යගේ දන්නවනේ. දුබල අම්ලයක තියෙන විකර්ණීයතේ Ka, දුබල බෂ්මයක Kb. ඔන්න ওই දෙකේ විශාලත්වයම තමයි අපිට කියන්න වෙන්නේ මෙන්න මේ හැදෙන දුබල අම්ලයකින් සහ දුබල බෂ්මයෙන් හැදෙන ලවණයක ස්වභාවය. එතකොට නමුත් අපි
අපේ විෂය නිර්දේශයේ මෙන්න මෙයා ඒ කියන්නේ මේ දුබල අම්ලයෙන් සහ දුබල භාෂ්මයෙන් හැදෙන මෙන්න මේ ඇසිටික් ඇමෝනියා සහ ඇසිටික් එකතු වෙලා හැදෙන මෙන්න මේ ලවණය උදාසීනයි කියලා ගන්නවා. නමුත් Ka සහ Kb අගය මත මෙන්න මේ දුබල අම්ල සහ දුබල භාෂ්ම වල විශාලත්වය, ඒ කියන්නේ අම්ල භාෂ්ම ස්වභාවය තීරණය වෙනවා. හරි. සිලබස් එකේ අපි මේක උදාසීනයි කියලා සලකනවා. එතකොට මට මෙතන දීලා තියෙන කට්ටියකින් බලන්න ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන කෙනා ඇවිල්ලා ආම්ලිකයි. ආම්ලිකයි කියන ළමයි pH අගය මොකද වෙන්නේ? 7ට වඩා අඩුයි. එතකොට සෝඩියම් සයනයිඩ් කියන කෙනා භාෂ්මිකයි. එයාගේ pH අගය 7ට වඩා වැඩි. හරි. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ pH උදාසීන pH nya 7 වගේ. pH 7 වගේ. හරි. එතකොට මේක ගත්තාම එතකොට අනිත් එක නේද HCl නේ. HCl කියන ළමයි අම්ලයක්. අම්ලය කියන්නේ කෙලින්ම pH අගය 4 වඩා ගොඩක් අඩුයි. මේක නිකන් ප්‍රබලයිනේ. එතකොට pH 1 2 වගේ එතන 0.1යි නේ. එතකොට එයාගේ pH අගය අපි හෙව්වොත් pH සමානයි රීනල් log 0.1යි නේ. එතකොට මේක ගත්තොත් pH අගය 1ක් එන්නේ. එතකොට මෙතන ගත්තාම මේ කට්ටියගේ pH අගය අඩුම වෙන්නේ HCl. ඊට පස්සේ ටිකක් වැඩි වෙනවා කාගේද? ඇමෝනියම් ක්ලෝරයිඩ් ගේ. එතකොට NH4Cl. ඊළඟට කවුද? ඊළඟට සෝඩියම් සයනයිඩ්. ඊට පස්සේ සෝඩියම් සයනයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ pH අගය වැඩි වෙන්නේ කාගේද? සෝඩියම් සයනයිඩ් ගේ. හේතුව pH අගය 7ට වඩා වැඩි. එතකොට මෙන්න මෙහෙම තමයි අපි මේ වගේ ගණනක් හදන්නේ. ඒතර මේ වගේ MCQ අපිට විභාගේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉස්සරහට එන්න පුළුවන්. ඒතර ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මේ හැදෙන ලවණ කොහොමද හැදෙන්නේ කියලා. මේ ක්‍රම හතර මතක තියාගන්න. මෙන්න එයාලගේ ස්වභාවය, ආම්ලීය භාෂ්ම ස්වභාවය. ඒතර ඔයාලට තීරණය කරන්න පුළුවන් pH අගය 4 වැඩිද 4 අඩුද කියන ඒ විදිහ. ඒතර මේ විදිහට තමයි ගණනක් හදන්න ඕනේ. එතකොට අපි මේ වගේ තවත් ගානකින් ඉස්සරහ වීඩියෝ හම්බෙමු. හරි. එතකන් ආයිබෝන්.